හයි කොහොමද හැමෝටම ඔන්න ඉතින් අදත් අපි එක විශේෂ ස්ථානයකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපේ චූටි ලියෝවත් එක්කගෙන අපි මේ කොහෙද යන්නේ කියලා බලන්න. ඕගොල්ලෝ දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ පොඩි බබෙක්ව බයික් එක ඉස්සරහා තියාගෙන යන්නේ කියලා. ඇත්තටම අපේ මේ චූටි කොල්ලා කැමති නැහැ චුට්ටක්වත් පිටිපස්සා මගේ ළඟට වෙලා යන්න. එයාට ඕන බයික් එකේ ඉස්සරහින් ওই විදිහට එයා ඩ්‍රයිව් කරන් යනවා වගේ යන්න තමයි. ඉතින් චූටි වයසට තේරෙන්නේ නැහැ නේ එයාට මේක මේ හොඳයිද නරකයිද කියලා. ඉතින් අපි පිටිපස්සෙන් තියාගත්තම මෙයාගේ වැඩේ අන්න එක තමයි. ඉන්න බෑ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මෙයා ගොඩක් සතුටු වෙනවා ඉස්සරහින් මේ තියාගෙන යනකොට. ඉතින් අපි ඒ සේෆ්ටි එක ගැනත් හිතලා තමා මේ විදිහට පරිස්සමෙන් යාව මේ බයික් එක ඉස්සරහ තියාගෙන යන්නේ. ඔන්න ඉතින් මං අර කලින් කිව්වා ඒ විශේෂ ස්ථානෙට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපි අද ආවේ ලංකාතිලක රාජමහා විහාරයට. ඉතින් බලන්න කොච්චර ලස්සන සිද්ධ ස්ථානයක්ද මේ තියෙන්නේ කියලා. මේක ඇත්තටම ගලක් උඩ තමයි තියෙන්නේ. කන්දක් උඩනේ ගලක් උඩ. මේ පන්සලේ ඇවිදිනකොට අපිට මුළු වටපිටාවම ඒ ආවට තියෙන මුළු වටපිටාවම හොඳින් දැర్శණය වෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ අවස්ථාවක ඕනම කෙනෙක්ගේ හිතක් නිවන්න පුළුවන් විදිහේ වටපිටාවක් තමයි මේ සිද්ධ ස්ථානයේ තියෙන්නේ. ඉතින් පේනවා ඇති නේද? මේ ඇවිල්ලා වෙසක් පොහොයට පසුදින තමයි ඉතින් මේ අපි ගියේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඒ අතරේ ඔන්න ඉතින් අපේ චූටි ලියෝ එයාගේ සුපුරුදු වැඩ පටන් අරගෙන. එයා ඉතින් අපිවත් දාලා එයාට ඉතේන විදිහට ඇවිදගෙන යනවා. අපි ඉතින් එයාගේ පස්සෙන් යනවා. එයාට හැම දෙයකටම වඩා වටින්නේ මේ විදිහට නිදහසේ ඇවිදින්න තියෙන එක තමයි. එයා ගොඩාක් තැන්වල ගියපුවාම ඔයාලා දැකලා ඇති මම මීට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ වලත් එයා ගොඩාක් ආස මේ විදිහට ඉඩ තියෙන තැන්වල නිදහසේ ඇවිදින්න තමයි ඉතින්. බලන්නකෝ අද ඉතින් හොඳට හඳ එළිය තියෙන දවසක්. හඳ එළියත් එක්ක මේ වටපිටාවත් එක්ක අපේ හිත කොච්චර සංසුන් කරන්න පුළුවන් ඇතිද කියලා ඕගොල්ලන්ටම පේනවා ඇති නේද? ඔන්න ඉතින් ඒ අතරේ මේ ඩැඩයි පුතයි දෙන්නා ගිහිල්ලා හඳ දිහා බලාගෙන ඉන්නවා. දැක්කා. ඈතින් හඳ පායලා හරිම ලස්සනට ඉතින් පේනවා. මේ වගේ දවසක මේ වගේ රැක ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ගේ හිත මාර විදිහට සංසුන් කරන්න පුළුවන්. අයියෝ නිදිමතයිද? නෑ මොනේ වදුනට අපන්න වහන ලස්සනයි. යා නෑ හලිදාරේ ඉන්න එකද? අන්න ඉතින් ඒ වගේම මෙතන මේ වට කරලා තියෙන ගිරි ලිපියක්. ඇත්තටම මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ඉතින් හස්බන්ඩ් මගෙන් ඇහුවා මෙතන මොකක්ද මේ තියෙන්නේ කියලා. මං ඉතින් කිව්වා අලියෝ බඳින්න තිබුණ තැනක් වෙන්නද කියලා. ඇත්තටම හරිම මෝඩ අදහසක්. ඔන්න ඉතින් මේ තියෙන්නේ අන්නේ ගිරි ලිපියේ මොනවාද තිබුණේ කියලා තමයි. ඒ ගිරි ලිපියේ සඳහන් වෙලා තියෙන අන්තර්ගතය මේ විදිහට මෙතන පෙන්눔 කරලා දීලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ ලංකාතිලක රාජමහා විහාරයට ගිහින් නැති කෙනෙක් නම් ළඟපාතක ඉන්න කෙනෙක් නම් ඇත්තටම එකපාරක් හරි ගිහින් බලන්න. මගේ අදහස තමයි මේ වගේ හොඳට හඳ පායලා තියෙන රාත්‍රියක රැට යන්න. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ගිහිල්ලා අනිවාර්යෙන් බලන්න. මම හිතනවා ඕගොල්ලන්ටත් හිත නිදහස් කරගන්න ඇත්තටම වටින තැනක්. මේ විදිහට නිදහසේ ගිහිල්ලා ඉඳලා එන එක.
එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ආපහු. මම ගිහින් එන්නම්. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න.